සුබ දවසක් සියලුම දෙනාට මෙන්න විශේෂ පණිවිඩයක් ඔන්වැස්ඩිටි අගතියට පත් වූවන්ට ඔබ දන්නවා ලබන මාසයේ 2 වෙනිදා අපේ නඩු දිනය තියෙනවා ඒකට සියලුම දෙනා අධිකරණය ගාවට එන්න අගතියට පත් සියලුම දෙනා අඩුම ගානේ 800ක් 1000ක්වත් එදාට එන්න ඕන ඒක සාර්ථකව ඒ නඩු දිනය විශේෂ දවසක් වෙනවා එහෙම වුණොත් ඉතින් අනිත් එක තමයි ඔබට විශේෂ පණිවිඩයක් දෙනවා කවුරු හෝ පුද්ගලයෙක් තාම පොලිසියට ප්ලැට්ෆෝම් එක යටතේ පැමිණිල්ලක් දාලා නැති කෙනෙක් හැකි ඉක්මනට ලබන නඩු වාරයට කලින් දාන්න මොකද ලබන නඩු වාරයේදී ඒක අධිකරණය ඒක දිනයක් දීලා නවත්තනවා ඒ නිසා අනිවාර්යයෙන්ම ලබන මාසේ ලබන නඩු වාරයේදී ආයේ පැමිණිලි දාන්න බෑ එතනින් නඩුවක් දෙන අන්තිම දවසක් දෙනවා එදාට ඒක අනිවාර්යයි. ඉතින් ඒ හින්දා හැමෝම ගිහිල්ලා දාන්න ඒ දානවා විතරක් නෙමෙයි ඔබ සියලුම දෙනා සමහර අය සිවිල් නඩු දාන්නම් වාලේ මේකට සිවිල් නඩු දාන්න එපා. මේ පිළිබඳ හොඳට දැනුවත් වෙලා ඒ ලෝයට මේක අන්ඩර්ස්ටෑන්ඩින් කරලා දෙන්න ඕන. දැන් අපිට කතා කරනවා ගොඩාක් කට්ටිය ලෝයස්ලා කතා කරනවා මේ ඔන්වැස්ඩිටි පිළිබඳ මේකට සිවිල් නඩුව දාලා මේක කොහොමද මෙහෙම කියලා. මොකද මේකේ වෙනම වැඩක් තියෙනවා මේකට සිවිල් නඩු දාන එකේ. ඒකත් හොඳට මතක තියාගන්න. අර වෙන සිවිල් නඩු දානවා වගේ නෙමෙයි මේක දාන්නේ. මොකද මේකේ නඩුවක් යනවා පරීක්ෂණයක් කරනවා ඒහා සම්බන්ධව තමයි දාන්න ඕන මේක වෙනම සිවිල් නඩු දාලා අවසානට මේ නඩුව ඔයගොල්ලෝ පරදිනවා. ඔයගොල්ලෝ පෙරදුනාම මේ මෙතන තියෙන නඩුවෙන් සල්ලි ගන්න වුණාමත් ඕගොල්ලන්ට ඉදිරිපත් කරලා ඔයාලා දාපු සිවිල් නඩුවේ පහින්ද හොඳට මතක තියාගන්න මේ සිවිල් නඩු දාන සෙල්ලම ඕගොල්ලෝ නිකන් අර සෙල්ලමට දාන්න එපා. මොකද අපිට දැන් ගොඩක් ලෝයස්ලාම කතා කරනවා මේ මොකද අපි නම් උපදෙස් දෙන්නේ නැහැ ලෝයස්ලාට. මොකද හේතුව ඒක දැනුවත්භාවයෙන් තමයි මේ සිවිල් නඩු දාන්න ඕන. මට දැන් ගොඩාක් කට්ටිය දැන් අද දවසට 6 දෙනෙක් විතර කතා කරා ඒ අය ළඟ ඉඳලා ලෝයස්ලාට මං කිව්වා අපි දන්නේ නැහැ කියලා. මොකද එහෙම අපිට තොරතුරු දෙන්න බෑ. ඒ නිසාවෙන් මේක මේ නඩුවත් එක්ක සහ මේ ඔන්වැස්ඩිටි මේකත් එක්ක true යන්න ඕන නැත්තම් ඔප්පු කරගන්න බෑ. මොකද සල්ලි දුන්න පුද්ගලයාට තමයි මෙතනදී නඩු පවරන්න ඕන. ඒක එකක්. ඒ වගේම ඒක ඔයගොල්ලෝ ඒක බලා ගන්න. මෙතනදී මම විශේෂයෙන් කියන්නේ ඊගාව අප්‍රේල් 2 අනිවාර්යයෙන්ම අධිකරණ භූමියේ ඉස්සරහට එන්න හැමෝම සුවිශේෂී දවසක් වෙනවා. ඔබ නාවොත් තමයි ඒක සුවිශේෂී නොවන්නේ. මොකද අපිට 1000ක්වත් එතනට ගන්න පුළුවන් වුණොත් මේ මුදල් ටික ඉක්මන් කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ආරාධනා කරනවා හැමෝම මොකද හැමෝම මේකට අපි ලෝය කෙනෙක් දානවනේ. ඉතින් ඒ හින්දා ඒ අවශ්‍ය පිරිස අනිවාර්යෙන්ම එන්න අපේ කට්ටිය අනිවාර්යෙන්ම එන්න අපේ නිහඬ විරෝධතාවයට එන්න අගතියටපත් වූවන් නම් ඔබ අගතියටපත් වූවෙක් නම් එන්න. ඉතින් මොකද හේතුව අපි දැන් අවුරුදු 2ක් පුරාවටම මේක බලාගෙන ඉන්නවා. විශේෂ දවසක් වෙනවා මේ අප්‍රේල් 2. එතකොට ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ උදේ 9 වෙනකොට 9:10 වෙනකොට අප්‍රේල් 2 අධිකරණය ඉස්සරහට එන්න. ඉතින් අපි බලමු අපි කටයුතු සියල්ල කරලා හමාරයි මේ වෙනකොට ලංකාවේ කියන්න පුළුවන්. ඒ වගේම දේශපාලන අතින් ගත්තම අපි මේ පාර ඡන්දය දීමෙන් වැළකීලා ඉන්නවා. අපිට කරපු ඇත්තටම කිව්වොත් අපිට කරපු පහත්ම වැඩේ දේශපාලන අධිකාරිය කරලා තියෙන්නේ. මොකද නිකමටවත් ඔබට ඇහෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ අඩුම ගානේ නීතිවත් සම්පාදනය කරන්න මේ ගැන කතා කරන්න මේ අගතියටපත් වූවන් ගැන මුකුත්ම කතා කරන්න. ඔය පම්පෝරි ගහපු උනුත් කතා කරන්නේ නැහැ. විපක්ෂයේදීන් තමයි කතා කරේ ආණ්ඩු ඵලයට ගිහිල්ලා කරනවා. ඒ කියන්නේ පිරමිඩ වහගෙන තියෙන්නේ ආණ්ඩුවත් සහ රජයත් එක්කම පිරමිඩ වහගෙන තියෙන්නේ. ඒ හින්දා තමයි ඒගොල්ලන්ට කතා කරන්න බැරි. ඒ හින්දා අපි ඡන්දයෙන් වැළකෙනවා අපිට කරපු බොරුවට. ඒ වගේම ඉතින් ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා කරන්න ඉදිරියේදී වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඒ හින්දා අපි තීරණය කරන්නේ ඔය අප්‍රේල් 2 අධිකරණය ගාවට එන පිරිස මතින් තමයි අපි තීරණය කරන්නේ ඉදිරි වැඩ කටයුතු කොහොමද කරන්න කියලා.
ඒ වගේම ඕගොල්ලෝ අපේ උද්ඝෝෂණ වලට ආපු අයත් මේ YouTube එක හරහා සම්බන්ධ වෙච්ච අයත් ඉන්නවා ඇති. බොහොම ස්තුතියි. මොකද මෙතෙක් කල් අපි අදගෙන ආවා. ඔබ හිටපු නිසා අපි හිතනවා දිගටම ඔබ ඉඳී අපෙත් එක්ක. එතකොට අපිට පුළුවන් පොදුවේ මේ වැඩේ මේවා කරන්න. ඉතින් ඔබ ගෙදර නවතිනවා නම් අපිත් නවතිනවා. අපිටත් හොඳයි මේක අපි අවුරුදු දෙකක් පුරාවටම ආරගෙන ආවා. මේ වෙනකොට අපිට ආරංචි තියෙනවා හොඳයි. තනි තනියෙන් සිවිල් නඩු දාලා මේ වැඩපිළිවෙල අපිත් එක්ක හිටපු අයත් ඒ වගේම පිටින් අයත් ඒ වැඩේ කරගෙන යනවා හොඳයි. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ ඒ හින්දා හොඳට මතක තියාගන්න ඒ අයට කියන්නේ හොඳ අවබෝධයකින් මේ සිවිල් නඩුව දාලා තමන් ජයග්‍රහණය කරන්න පුළුවන්. තමන්ට අලාභ වෙච්ච සියලු මුදල් ගන්න පුළුවන්. ඒක පිළිවෙලට කරන්න. ඉතින් ඒ වගේම අනිවාර්යයෙන්ම නැවතත් මතක් කරනවා අප්‍රේල් 2 නඩුව සමහර විට අපි තීරණාත්මක දවසක් වෙයි අපිට. ඒ හින්දා හැමෝටම පැමිණෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම මතක තියාගන්න සමහරු ප්‍රචාරයක් යවනවා අපි මේ මුදල් එකතු කර ගන්නවයි කියන එක. මොකද අපි නඩුවට කැමති අයට මුදල් දෙන්න කියලා තියෙනවා. සමහරු බලෙන් සල්ලි දාලා අපිව නිකන් සල්ලි ගත්ත බවට ඔප්පු කරන්නත් මේ වෙලාවේ සූදානම් වෙනවා. අපි නම් බය නැහැ. හරියට දෙයක් කරොත් බය වෙන දෙයක්වත් නැහැ. ඉතින් ඒක තමයි කියන්න තියෙන විශේෂයෙන්. කරන්න පුළුවන් හැමදේම අපි දැන් කරලා තියෙනවා. මොකද ඔබ දන්නවා පහුගිය දවස් ටිකේ මම හම්බ වුණා FCID එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමිය. හරිම හොඳයි. මම පැය කමාරක් විතර එතුමියත් එක්ක මේ ගැන සාකච්ඡා කරා. එතුමියත් සල්ලි දෙන්න ඕනම වෙලාවක නීතියානුකූලව තියෙන පියවරවල් ඕන එක්කට කැමති. ගොඩක් දේවල් අපි කතා කරා. ඉතින් ඒකෙන් එකක් තමයි මම ඔබට කිව්වේ ඔය පැමිණිලි දාන එක නවත්තනවා ඊගව නඩුවාරේදී කියලා. ඒ හින්දා අපි කතා කරා දැන් සියලුම ඉස්සරහට මොනවාද වෙන්නේ මේක කොහොමද මේක නීතිමය කටයුතු කියන ඒවා කතා කරා. ඉතින් අපි දිගින් දිගටම ඒක ඒ විදිහට ඒ වගේම කාර්ය මණ්ඩලය වැඩි කරා. FCID එකේ කාර්ය මණ්ඩලය ඔබගේ පැමිණිලි විභාග කරන්න ඒක මම හිතන්නේ එතුමියගේ මේ කාර්ය මණ්ඩලේනුත් විශාල පිරිසක් දීලා තියෙනවා එම ආයතනයට. ඒ වගේ වැඩ ටිකක් අපි කරලා තියෙනවා පහුගිය දවස් ටිකේ. ඉතින් බලමු අපි අප්‍රේල් බලමු කොහොමද ප්‍රතිඵලය කියලා. එහෙනම් ජය වේවා සියලුම දෙනාට. බලාපොරොත්තුෙන් ඉදමු අපේ මුදල් ලැබෙන. ආණ්ඩුවෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා. ආණ්ඩුව කියන්නේ පට්ට ඩබල් ගේම් ගහන ආණ්ඩුවක් තියෙන්නේ. රට හොඳට කරගෙන යනවා ඇති. පාර්ලිමේන්තුවේ හොරකම් නැතුව ඇති. නමුත් අපේ ප්‍රශ්නේදී අපිව මුලාවේ දැම්මා කියලා තමයි අපිට කියන්න වෙන්නේ. සුබ දවසක් සියලුම දෙනාට.